ආයුබෝවන් ඔබ මේ එකතු වෙන්නේ හෙට දවසට එනම් 2026 අප්‍රේල් 1 වෙනි බදාදා දිනට අදාළව රාශි චක්‍රයේ ගැඹුරුම මනසක් ඇති අතිශය සංවේදී සහ අන් අයට අනුකම්පා කරන මීන ලග්නයේ නිවැරදිම පලාපල විශ්ලේෂණය සමගයි. මීන ලග්න හිමියනි හෙට දිනේ ඔබේ ජීවිතයේ දැවැන්ත ආර්ථික පෙරලියක් කරන අතිශය බලගතු දවසක්. හෙට බදාදා දිනේ පාලනය කරන්නේ බුද්ධිගට අධිපති බුධ ග්‍රහයා විසින්. ඔබේ ලග්නය පාලනය කරන්නේ ප්‍රඥාර්ථ අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා. මේ ගුරු සහ බුධ යන දැවැන්ත ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය නිසා හෙට දවස පුරාවටම ඔබේ නිර්මාණාත්මක අදහස් වලින් මහා ධනලාභයක් ගලාගෙන එනවා. නමුත් මීන ලග්න හිමියනි දැඩි අවධානයෙන් අහන්න. අප්‍රේල් 1 වෙනිදා වන හෙට දිනේ ඔබේ දියුණුවට දැඩි ලෙස ඊර්ෂ්‍යා කරන භයානක කපටි පුද්ගලයෙක් ඔබේ සමීපයේ ක්‍රියාත්මක වෙනවා. ඔබව පවතින අධික අනුකම්පාව සහ සංවේදී බව ප්‍රයෝජනයට අරගෙන අතිශය දුක්ඛිත බොරු කතාවක් ගොතා ඔබව දැවන්ත මූල්‍ය උගුලකට ඇද දැමීමට ඔවුන් සියල්ල සූදානම් කරවසන්. ඒ නිසා හෙට දවසේ කෙනෙකු පෙන්වන ව්‍යාජ දුගකට රැවටි මුදල් ලබා දීමෙන් අතට එන මහා රන්වන් අවස්ථාවක් ඔබට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්න පුරුවන්. මේ බිහිසුණු සතුරු කුමන්ත්‍රණයෙන් බේරිලා හෙට දවසේ මහා ධනයක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු ප්‍රබල රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ ඉතා පැහැදිලිව විස්තර කරනවා. හෙට දවසේ එන දැවැන්ත අභියෝග ජය ගන්න නම් වීඩියෝව අන්තිම වෙනකම් අහන්න. පොදු තත්වය, මානසිකත්වය සහ සැඟවුණු සතුරන්. හෙට දවස ආරම්භයේදීම මීන ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි ආධ්‍යාත්මික දේවල් කෙරෙහි සහ කලාත්මක නිර්මාණ කෙරෙහි තියෙන දැඩි ආශාව. බුධගේ බලපෑම නිසා ඔබේ බුද්ධිය සහ සහජ ඉව අතිශයින්ම තියුණුයි. හැබැයි මීන ලග්න හිමියනි හෙට දවසේ කිසිම කෙනෙකුගේ පුද්ගලික ප්‍රශ්නවලට මැදිහත් වෙන්න එපා. ඔබව මානසිකව වට්ටවා සමාජයේ ඉදිරියේ ඔබව පහත් කිරීමට සතුරන් උත්සාහ කරනවා. අනවශ්‍ය ලෙස අනුන්ගේ දුක්කමටලු ඇසීමට යාමෙන් සම්පූර්ණයෙන්ම වළක්වන්න. හෙට දවසේ ඔබේ ලොකුම ආයුධය නිහඬ බවයි. ඔබේ රාජකාරිය පමණක් ඉතා බුද්ධිමත්ව සිදු කරන්න. රැකියාව, ව්‍යාපාර සහ මූල්‍ය තත්වය. රැකියාව ගැන කතා කරනකොට හෙට දවස ඔබට අතිශය ජයග්‍රාහී. විශේෂයෙන්ම ඔබ කලා, වෛද්‍ය, නාවික, අධ්‍යාපන හෙවත් උපදේශන ක්ෂේත්‍රයක නිරත වෙනවා නම් හෙට ඔබට හිතාගන්න බැරි විශාල උසස්වීමක් අත්කරගන්න වාසනාව පවතිනවා. ඔබේ නිර්මාණාත්මක හැකියාව ප්‍රධානීන්ගේ දැඩි අගයීමට ලක් වෙනවා. මූල්‍ය තත්ත්වය ගැන බැලුවොත් ගුරුගේ බලපෑම නිසා ඔබේ අතට හෙට නොසිතුණු මුදලක් ගලාගෙන එන්න නියමිතයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. හෙට දවසේ ව්‍යාජ කතාවලට රැවටි අනුකම්පාවෙන් ණයට මුදල් දීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. කිසිම කෙනෙකුගේ ණයවලට ඇපවෙන්නවත් යන්න එපා. වංජනිකයන් ඔබව ඉලක්ක කරගෙන සිටින බැවින් මුදල් පරිමාඩනය අතිශයින්ම බුද්ධිමත්ව සිදු කරන්න. ආදර ජීවිතයේදී සහ පෞල් ජීවිතයේදී. ආදර ජීවිතයේදී සහ විවාහ ජීවිතයේදී හෙට දවස ඉතා සංවේදී දවසක්. මීන ලග්න හිමියන් ආදරය කරද්දී තමන්ගේ සම්පූර්ණ හදවතම පූජා කරනවා. නමුත් හෙට දවසේ ඔබේ තියෙන අනවශ්‍ය සැකය සහ මානසික පීඩනය නිසා සහකරු සමග කුඩා මතගැටුමක් නිර්මාණය වෙන්න පුරුවන්. ඔබේ මතය බලහාරකාරයෙන් පැටවීමෙන් වළක්වන්න. සහකරුට ආයුබෝවන්. ඔබ මේ එකතු වෙන්නේ හෙට දවසට එනම් 2026 අප්‍රේල් 1 වෙනි බදාදා දිනට අදාළව රාශි චක්‍රයේ ගැඹුරුම මනසක් ඇති අතිශය සංවේදී සහ අන් අයට අනුකම්පා කරන මීන ලග්නයේ නිවැරදිම පලාපල විශ්ලේෂණය සමගයි. මීන ලග්න හිමියනි හෙට දිනේ ඔබේ ජීවිතයේ දැවැන්ත ආර්ථික පෙරලියක් කරන අතිශය බලගතු දවසක්. හෙට බදාදා දිනේ පාලනය කරන්නේ බුද්ධිගට අධිපති බුධ ග්‍රහයා විසින්. ඔබේ ලග්නය පාලනය කරන්නේ ප්‍රඥාර්ථ අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා. මේ ගුරු සහ බුධ යන දැවැන්ත ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය නිසා හෙට දවස පුරාවටම ඔබේ නිර්මාණාත්මක අදහස් වලින් මහා ධනලාභයක් ගලාගෙන එනවා. නමුත් මීන ලග්න හිමියනි දැඩි අවධානයෙන් අහන්න. අප්‍රේල් 1 වෙනිදා වන හෙට දිනේ ඔබේ දියුණුවට දැඩි ලෙස ඊර්ෂ්‍යා කරන භයානක කපටි පුද්ගලයෙක් ඔබේ සමීපයේ ක්‍රියාත්මක වෙනවා. ඔබව පවතින අධික අනුකම්පාව සහ සංවේදී බව ප්‍රයෝජනයට අරගෙන අතිශය දුක්ඛිත බොරු කතාවක් ගොතා ඔබව දැවන්ත මූල්‍ය උගුලකට ඇද දැමීමට ඔවුන් සියල්ල සූදානම් කරවසන්. ඒ නිසා හෙට දවසේ කෙනෙකු පෙන්වන ව්‍යාජ දුගකට රැවටි මුදල් ලබා දීමෙන් අතට එන මහා රන්වන් අවස්ථාවක් ඔබට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්න පුරුවන්. මේ බිහිසුණු සතුරු කුමන්ත්‍රණයෙන් බේරිලා හෙට දවසේ මහා ධනයක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු ප්‍රබල රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ ඉතා පැහැදිලිව විස්තර කරනවා. හෙට දවසේ එන දැවැන්ත අභියෝග ජය ගන්න නම් වීඩියෝව අන්තිම වෙනකම් අහන්න. පොදු තත්වය, මානසිකත්වය සහ සැඟවුණු සතුරන්.
හෙට දවස ආරම්භයේදීම මීන ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි ආධ්‍යාත්මික දේවල් කෙරෙහි සහ කලාත්මක නිර්මාණ කෙරෙහි තියෙන දැඩි ආශාව. බුධගේ බලපෑම නිසා ඔබේ බුද්ධිය සහ සහජ ඉව අතිශයින්ම තියුණුයි. හැබැයි මීන ලග්න හිමියනි, හෙට දවසේ කිසිම කෙනෙකුගේ පුද්ගලික ප්‍රශ්නවලට මැදිහත් වෙන්න එපා. ඔබව මානසිකව වට්ටවා සමාජයේ ඉදිරියේ ඔබව පහත් කිරීමට සතුරන් උත්සාහ කරනවා. අනවශ්‍ය ලෙස අනුන්ගේ දුක්කමටලු ඇසීමට යාමෙන් සම්පූර්ණයෙන්ම වළක්වන්න. හෙට දවසේ ඔබේ ලොකුම ආයුධය නිහඬ බවයි. ඔබේ රාජකාරිය පමණක් ඉතා බුද්ධිමත්ව සිදු කරන්න. රැකියාව, ව්‍යාපාර සහ මූල්‍ය තත්ත්වය. රැකියාව ගැන කතා කරනකොට හෙට දවස ඔබට අතිශය ජයග්‍රාහී. විශේෂයෙන්ම ඔබ කලා, වෛද්‍ය, නාවික, අධ්‍යාපන හෙවත් උපදේශන ක්ෂේත්‍රයක නිරත වෙනවා නම් හෙට ඔබට හිතාගන්න බැරි විශාල උසස්වීමක් අත්කරගන්න වාසනාව පවතිනවා. ඔබේ නිර්මාණාත්මක හැකියාව ප්‍රධානීන්ගේ දැඩි අගීමට ලක්වෙනවා. මූල්‍ය තත්ත්වය ගැන බැලුවොත් ගුරුගේ බලපෑම නිසා ඔබේ අතට හෙට නොසිතුණු මුදලක් ගලාගෙන එන්න නියමිතයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. හෙට දවසේ ව්‍යාජ කතාවලට රැවටි අනුකම්පාවෙන් ණයට මුදල් දීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. කිසිම කෙනෙකුගේ ණයවලට ඇපවෙන්නවත් යන්න එපා. වංජනිකයන් ඔබව ඉලක්ක කරගෙන සිටින බැවින් මුදල් පරිමාඩනය අතිශයින්ම බුද්ධිමත්ව සිදු කරන්න. ආදර ජීවිතයේදී සහ පෞල් ජීවිතයේදී. ආදර ජීවිතයේදී සහ විවාහ ජීවිතයේදී හෙට දවස ඉතා සංවේදී දවසක්. මීන ලග්න හිමියන් ආදරය කරද්දී තමන්ගේ සම්පූර්ණ හදවතම පූජ කරනවා. නමුත් හෙට දවසේ ඔබේ තියෙන අනවශ්‍ය සැකය සහ මානසික පීඩනය නිසා සහකරු සමග කුඩා මතගැටුමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඔබේ මතය බලහාරකාරයෙන් පැටවීමෙන් වළක්වන්න. සහකරුට ආදරයෙන් සවන් දෙන්න. පවුලේ සාමිය රැක ගැනීම ප්‍රමුතාවය කරගන්න. අවිවාහිත අයට හෙට දවසේ ඉතා කාරුණික බුද්ධිමත් සහකරුවෙකු මුණ ගැහෙන්නට අතිශය ප්‍රබල වාසනාවක් පවතිනවා. සෞඛ්‍ය තත්ත්වය සහ විශේෂ රහස් ශාන්ති කර්මය. සෞඛ්‍ය තත්ත්වය ගැන බලනකොට හෙට දවසේ පාදවල ආබාධ, සෙම් රෝග, නායු දුර්වලතා සහ අධික කල්පනාවෙන් නැතිවන මානසික ආත්‍රතය ගැන ගොඩක් පරිස්සම් වෙන්න. අනවශ්‍ය කරුණු ගැන සිතීමෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී මනස සංසුන කරගන්න. හෙට දවසේ අප්‍රේල් 1 වෙනිදා බදාදා ඔබේ ජීවිතයේ සාර්ථකම දවස කරගන්න නම් මේ විශේෂ ශාන්ති කර්මය අනිවාර්යෙන්ම කරන්න. හෙට දවසේ නිවසින් පිට වෙන්න කලින් කහ පැහැයි මල් බුදුන් වහන්සේට පූජා කර සුවඳ දුම් මල්ලන්න. එසේම හෙට දවසේ මානසික ආබාධ සහිත පුද්ගලයෙකුට හෝ අසරණයෙකුට යම් උපකාරයක් කරන්න. හැකිනම් කහ පැහැයි පළතුරක් දානයක් ලෙස ලබා දෙන්න. මේන් ඔබට එල්ල වී ඇති සියලුම සතුරු අපල දුරු වෙලා ගුරුගේ පූර්ණ බලය උපරිමෙන් සක්‍රිය වී හෙට දවසේ මහා ධනයක් සහ සමාජයේ ඉහළම ගෞරවය ඔබට හිමි වෙනවා. සුබ වර්ණය වෙන්නේ කහ සහ රන්වන් පැහැයයි. සුබ අංකය වෙන්නේ අංක 3. ඔබ මේ තියෙන අපූරු සංවේදීකම සහ බුද්ධිය නිවැරදිව පාවිච්චි කරලා හෙට දවස උපරිමෙන් ජය ගන්න. ව්‍යාජ කඳුළු වලට රැවටි තීරණ ගන්න එපා. මේ වීඩියෝවට ලයික් එකක් දාලා පල්ලෙහායින් මීන ලග්නය කියලා කමෙන්ට් කරන්න. දිනපතා නිවැරදිම පලාපල දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට තෙරුවන් සරණයි.